අද අපි කතා කරන්නේ ඉතාම වැදගත් සහ ප්‍රායෝගික ව්‍යාපෘතියක් ගැන. ඒ තමයි අපේ ගෙදරට එන වෝල්ට් 230ක AC විදුලිය අඩු වෝල්ටීයතාවකින් ක්‍රියාත්මක වන LED බල්බ සඳහා ගැළපෙන අයුරින් පරිවර්තනය කරන ඉතා කාර්යක්ෂම බල පරිවර්තකයක් නිර්මාණය කිරීම. අපි හැමෝම දන්නවා LED බල්බ සාමාන්‍ය බල්බ වලට වඩා බලශක්ති කාර්යක්ෂමයි, ආයු කාලය වැඩි සහ පරිසර හිතකාමී. නමුත් මේවා නිසි ලෙස ක්‍රියාත්මක වීමට නියත ධාරාවක් (කන්ස්ටන්ට් කරන්ට්) අවශ්‍ය වෙනවා. ඒ සඳහා තමයි අපට මේ වගේ බල පරිවර්තකයක් අවශ්‍ය වෙන්නේ. මේ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වුණේ ලංකාවේ පහසුවෙන් සොයාගත හැකි සහ මිල අඩු උපාංග යොදාගෙන උසස් කාර්යසාධකයක් සහිත විශ්වාසදායක සහ ලාභදායී බල පරිවර්තකයක් හදන එක. මේක කුඩා කර්මාන්ත සඳහා වගේම සාමාන්‍ය නිවාස සඳහා ඉතා ප්‍රයෝජනවත් වෙනවා. අපේ මේ මුළු පරිපථයම නිර්මාණය කරන්න අපි ප්‍රධාන වශයෙන් භාවිතා කළේ දේශීයව පහසුවෙන් සොයාගත හැකි සහ මිල අඩු උපාංගයි. ඒවා නම් IC LM358, ට්‍රාන්සිස්ටර් MJ13001, MJ13003, ඩයෝඩ් IN4007, IN4148, සෙනර් ඩයෝඩ් වෝල්ට් 6.2, වෝල්ට් 5.1, ඉන්ඩක්ටර් මිලිහෙන්රි 1, කැපසිටර් UF100, UF10, NF100 සහ NF1, රෙසිස්ටර් ඕම් 2.6, කිලෝ ඕම් 22, කිලෝ ඕම් 5, ඕම් 221, වේරියබල් රෙසිස්ටර් 1 කිලෝ ඕම් සහ 5 කිලෝ ඕම්. මෙන්න මේ උපාංග කිහිපය තමයි අපි අපේ පරිපථය නිර්මාණය කිරීම සඳහා භාවිතා කරේ. විකාදියර 5 යටතේ මෙම බල පරිවර්තකයේ ක්‍රියාකාරීත්වය සහ යොදා ගන්නා උපාංග ගැන දැන් අපි බලමු. පළවන අදියර ඉන්පුට් ස්ටේජ්. මුලින්ම අපි බලමු අපේ පරිපථයට බලය ලැබෙන හැටි. අපේ ගෙදර විදුලිය වෝල්ට් 230යි AC. අපේ පරිපථයට ඕනේ DC විදුලිය. මේ පරිවර්තනය තමයි මුලින්ම සිද්ධ වෙන්නේ. මේ සඳහා අපි IN4007 ඩයෝඩ් 4ක් යොදාගෙන සම්පූර්ණ තරංග ඍජුකරණයක් නැතහොත් ෆුල් වේව් රෙක්ටිෆයර් හදනවා. මේකෙන් වෙන්නේ AC විදුලිය ධන සහ ඍණ අර්ධ චක්‍ර දෙකම එකම දිශාවකට ගලා යන්න සලස්වන එකයි. නමුත් මේකෙන් ලැබෙන DC විදුලිය ස්පන්දනයක් වැනි ස්වභාවයක් ගන්නවා. මේ ස්පන්දනය සුමට කරගන්න අපි C1, C2 කැපැසිටර්ස් භාවිතා කරනවා. මේවායින් විදුලි ප්‍රවාහනයේදී ඇතිවන රිපල්ස් ඉවත් කරලා වඩාත් පිරිසිදු ස්ථාවර DC වෝල්ටීයතාවක් අපට ලැබෙනවා. R1 සහ R2 රෙසිස්ටර්ස් වෝල්ටේජ් ඩිවයිඩර් එකක් ලෙස ක්‍රියා කරමින් කන්ට්‍රෝල් ඇන්ඩ් ෆීඩ්බැක් මෙකැනිසම් එකට අවශ්‍ය වෝල්ටීයතාව ලබා දෙනවා. මෙම ඉන්ඩක්ටර් එක ස්ටෙප් ඩවුන් ඉන්ඩක්ටර් එකක්. ස්විචින් එකේදී නිපදවන පල්ස් සුමට කර ස්ථාවර DC වෝල්ටීයතාවක් බවට පත් කරන්නේ මේ හරහා. දෙවන අදියර ආරම්භක බලය සහ ජොමු වෝල්ටීයතාව උත්පාදනය. Startup power and reference voltage generation. පරිපථයේ ප්‍රධාන පාලන අංශය ක්‍රියාත්මක වීමට අවශ්‍ය මූලික බලය සහ
නිවැරදි ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය යොමු වෝල්ටේජ් මේ අදියරෙන් ලබා දෙනවා. මෙම ඩයෝඩය මගින් IN4007 ඩයෝඩය මගින් AC ආදානයෙන් ලැබෙන වෝල්ටේජ් අවශ්‍ය පරිදි සකස් කරගෙන ඊළඟ අදියරට යවනවා. C4 සහ C5 මේවා සෙනර් ඩයෝඩ වලට ලැබෙන වෝල්ටේජ් සුමට කර ස්ථාවර තබා ගැනීමට උපකාරී වෙනවා. මෙහිදී අපි IN4738 සෙනර් ඩයෝඩ දෙකක් යොදා ගන්නවා. සෙනර් ඩයෝඩ කියන්නේ තමන් හරහා ගලන වෝල්ටේජ් නියත අගයක පවත්වා ගන්න පුළුවන් විශේෂ ඩයෝඩ වර්ගයක්. මේකෙන් තමයි අපේ පාලන පරිපථයට අවශ්‍ය නියත යොමු වෝල්ටේජ් නැත්නම් රිෆරන්ස් වෝල්ටේජ් ලැබෙන්නේ. මේ පරිපථයේ අනෙකුත් කොටස් වල වෝල්ටේජ් වෙනස් වීම වලින් කිසිම බලපෑමක් නොවන නිසා සමස්ත පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා වෙනවා. තුන්වන අදියර පාලනය සහ ප්‍රතිපෝෂණ යාන්ත්‍රණය control and feedback mechanism. අපේ පරිපථයේ ප්‍රතිදානය ස්ථාවරව පවත්වා ගන්න මේ අදියර අත්‍යවශ්‍යයි. මේ සඳහා අපි LM358 කියන මිහියුම් විස්තාරකයක් නැත්නම් ඔපරේෂන් ඇම්ප්ලිෆයර් භාවිතා කරනවා. මේක පරිපථයේ මොළය වගේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. එය ප්‍රතිදානයේ වෝල්ටේජ් නිරන්තරයෙන් මැනලා එය අපේ යොමු වෝල්ටේජ් සමග සංසන්දනය කරනවා. ප්‍රතිදානයේ වැඩි වුණොත් ඒ ස්විචින් ක්‍රියාවලිය මන්දගාමී කරන සංඥාවක් කරනවා. ප්‍රතිදානය අඩු වුණොත් එය වේගවත් කරන සංඥාවක් යවනවා. මේ ප්‍රතිපෝෂණ යාන්ත්‍රණය ෆීඩ්බැක් මෙකැනිසම් එක නිසා අපේ පරිපථයේ නියත ප්‍රතිදානයක් පවත්වා ගන්නවා. හතරවන අදියර ප්‍රධාන ස්විචින් අදියර මෙයින් ස්විචින් ස්ටේජ්. මෙය අපේ පරිපථයේ හදවතයි. මෙතනදී තමයි ඉහළ වෝල්ටේජ් අඩු වෝල්ටේජ්කට පරිවර්තනය වෙන්නේ. අපි මේ සඳහා 13003 සහ 13001 කියන ට්‍රාන්සිස්ටර් දෙක ප්‍රධාන ස්විච් ලෙස යොදා ගන්නවා. මේවා ඉතා වේගයෙන් ක්‍රියාත්මක වීම සහ අක්‍රිය වීම මගින් මෙම ඉන්ඩක්ටර් එක හරහා ශක්තිය පාලනය කිරීමක් කරනු ලබනවා. IN 4148 ඩයෝඩය ෆ්ලයිබැක් ඩයෝඩ් එකක් ලෙස තමයි ක්‍රියා කරන්නේ. ස්විචින් ක්‍රියාවලියේදී ඉන්ඩක්ටර් එකේ ඇතිවන රිවර්ස් කරන්ට් එක සුරක්ෂිතව ඩිස්චාර්ජ් කිරීම සඳහා මේ යොදා ගන්නවා. ඉන්ඩක්ටර් එක විදුලිය ලැබෙන විට ශක්තිය ගබඩා කරගෙන විදුලිය නැති විට එම උදාහරනවා. මේ ක්‍රියාවලිය මගින් තමයි අපට අවශ්‍ය අඩු වෝල්ටේජ් ලැබෙන්නේ. මෙහිදී R6 සහ R7 කියන විචල්්‍ය ප්‍රතිරෝධක වේරියබල් රෙසිස්ටර්ස් යොදාගෙන අපට අවශ්‍ය ප්‍රතිදාන වෝල්ටේජ් සහ ධාරාව නිවැරදිව සකස් කරගන්න පුළුවන්. ප්‍රතිදාන අදියර output stage අවසාන වශයෙන් ප්‍රධාන ස්විචෙන් අදියරෙන් ලැබෙන අඩු වෝල්ටේජ් අපේ LED බල්බයට ගැළපෙන පරිදි සුමට කරගෙන අවසන් ප්‍රතිදානය ලබා දෙනවා. මේ සඳහා අපි කැපැසිටර් යොදා ගන්නවා. මේවා අවසන් වලට ප්‍රතිදානය සුමට කරලා කිසිම රිපල් එකක් නැති පිරිසිදු සහ ස්ථාවර DC ධාරාවක් ලබා දෙනවා. මේ DC ධාරාව තමයි අපේ අවසන් ඉලක්කය වන LED බල්බය ක්‍රියාත්මක කරන්න යොදාගන්නේ. තවද පරිපථයක ආයු කාලය වැඩි කරගන්න තාප කළමනාකරණයද අත්‍යවශ්‍යයි. අපේ Q1 සහ Q2 වැනි ට්‍රාන්සිස්ටර් අධික වේගයෙන් ක්‍රියා කරන නිසා
අධික ලෙස රත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේවාට තාප නිදහස් කරන පද්ධති හීට් සින්ක් යෙදීමට අත්‍යවශ්‍ය වෙනවා. මේ වගේ ආරක්ෂිත පියවරයන් නිසා අපේ පරිපථයේ දීර්ඝ කාලයක් විශ්වාසදායක ලෙසද භාවිතා කරන්න පුළුවන්. දැන් අපි අවධානය යොමු කරන්න යන්නේ පරිපථය නිර්මාණය කිරීම සහ පරීක්ෂණයන් සිදු කරපු ආකාරය ගැන. මුලින්ම අපි කළේ LT-SPICE සිමියුලේෂන් සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරලා අපේ පරිපථය නිවැරදිව ක්‍රියාත්මක වෙනවද කියලා මූලික පරීක්ෂණයන් සිදු කරලා තහවුරු කරගත්ත එක. මීළඟ පියවර විදියට අපි කරේ අපේ පරිපථයේ මූලාකෘතියක් නිර්මාණය කරලා ඒ මගින් අවශ්‍ය ප්‍රතිදානයන් ලබා දෙනවද ක්‍රියාකාරීත්වය කොහොමද කියලා නිරීක්ෂණය කරපු එක. මූලික පරීක්ෂණයන් සිදු කරලා අවසානයේදී අපි LED පරිපථයට අදාළ PCB එක ඩිසයින් කරා. ඒ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව අපේ පරිපථය නිර්මාණය කිරීමේ වැඩකටයුතු සාර්ථක ලෙස අවසන් කිරීමට හැකියාවක් ලැබුණා.